බයිසෙප්ස් වලට ගහනවා ග්‍රෝ වෙන්නේ නැද්ද? මනත් කාලයක් තිබ්බා ආම්ස් ගහනවා බයිසෙප්ස් එක හැදෙන්නෙම නැහැ. ඊට පස්සේ මම හොඳට රිසර්ච් කරා ඇයි මගේ හැදෙන්නේ නැත්තේ? මට ඒ වෙලාවේ ගහනකොට දැනෙනවා ෂේප් එකේ වැදෙනවා. ලයික් මට නිකන් පම්ප් එක එහෙම තේරෙනවා. හැබැයි ග්‍රෝ වුන්නේ නැහැ පොඩ්ඩක්වත්. මගේ ආම්ස් එක මාර ලැගින් තිබ්බේ ස්පෙෂලි බයිසෙප්ස්. ඊට පස්සේ මම රිසර්ච් කරලා හොයාගත්තා මම ස්ලෝ ගහන්න ඕනේ. හැබැයි ස්ලෝ ගහන එකත් කට්ටිය දැන් කරන්නේ ස්ලෝ කිව්වම වේට් එක ගොඩක් අඩු කරනවා. එතකොට ඇත්තට වැඩක් නැහැ. ඊට වඩා හොඳයි නිකන් ගෙදර ගිහිල්ලා මේ පිඟානක් උස් ඉන්න එක. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මොඩරේට් වේට් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ පොඩ චැලෙන්ජින් වේට් එකක් මොකද්ද ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ අමාරුවෙන්මත් නෙමෙයි, ලේසියෙන්මත් නෙමෙයි. ඔයාගේ ෆෝම් එක ස්ට්‍රික්ට් තියාගෙන මොකද්ද කරන්න පුළුවන්. ඒ වේට් එක චූස් කරාට පස්සේ ඔයා ටයිම් අන්ඩර් ටෙන්ෂන් යන්න ඕනේ. ටයිම් අන්ඩර් ටෙන්ෂන් කියන්නේ ස්ලෝ. ස්ලෝ කියන්නේ මේ පැය ගාණක් මේම යට ගන්න එක නෙමෙයි. එතකොට වේට් එක තව වැඩි කරන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. මොඩරේට් වේට්. මම නම් කියන්නේ like around 4-5 seconds drop එකක් මෙහෙම තියෙන්න ඕනේ. අනික කරන exercise එක only biceps engaging the. For example, මේක මාර ටිකක් controversial. ඔයා barbell curl එක ගත්තොත් හැමෝම ගහන barbell curl එක biceps කිව්වම barbell curl. මෙහෙම ගහනවා. හැබැයි ඒකද bestම exercise එක bicep එකට. මගේ biceps grow කරන්න ඕන නම් ඒක නෙමෙයි best මේක. ඒක හොඳ එකක්. හැබැයි majority ඒකෙන් පාවිච්චි වෙනවා ඇති 70-60%. ඔයාට 90%ම biceps පාවිච්චි කරන්න ඕන නම් ඔයා fixed movement එකකට යන්න ඕනේ. ඒ මොකද්ද? incline අපි ගමු incline bench එකේ තියාගෙන incline curls. එතකොට මෙහෙම හරහට ඉඳලා ඔයා slow මෙහෙම ගන්න ඕනේ. අන්න ඒ වගේ movement එකක incline එකේ ඉන්නකොට ඔයාට වෙන muscles පාවිච්චි කරන්න බෑ. momentum එක වෙන කොහෙන්වත් ගන්න බෑ. biceps වලින්මයි engage වෙන්නේ. එතකොට ඒ කියන්නේ activation එක කොච්චරද? 100% biceps එකේ activation එක තියෙනවා incline dumbbell curls ගහනකොට. අන්න ඒ වගේ movement එකට වෙනස්. දැන් කට්ටිය ආස නැහැ ඔය වගේ ඒවා කරන්න. ඇයි? ඒ දැන් ඒ incline movement එක weight එක වැඩි ගහන්න බෑ. හැබැයි ඔයා දැනගන්න ඔයා strength එකටද ඉන්නේ more muscle building එකටද? strength එක develop වෙන්න ඕනේ. හැබැයි ඔයාගේ goal එක muscle building නම් ඔය වගේ isolation exercises උත් ගහන්න ඕනේ. muscle එකටම focus කරන එක.